පක්ෂල රකින්න ආණ්ඩුවක් බිහි කරන්නද ලක්ෂ සංඛ්‍යාත ජනතාව මහපාරට බැස්සේ. දැන් මං අහන්න කැමතියි තමුන්නාන්සලාගේ. දැන් හැමෝම පිළිගන්නව නේද? රට විනාශ කරේ රාජපක්ෂලා කියලා. පිළිගන්නව නේද? 17 දෙනෙක්ගෙන් යුතු වෛද්‍ය කමිටුවක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපොයින්ට් කරලා තමයි මල්ලිට ලෙඩක් නැහැ කියලා හොයාගත්තේ. ඒක හැම විශේෂඥයම හිටියා ප්‍රසව සහ නාරි ඇරනකොට. ඔය ගලක් දෙකක් කඩන්න මිටිය හරි අතට හුරු කරගනින්න. තේරුණාද? අදට වැඩ ඉවරයි. මං යනවා නිදා ගන්න. එහෙනම් ගුඩ් නයිට්. වතුර මගින් ස්ප්‍රේ කරලා ඒක පිළිගන්න එක. අන්න ඒක ස්ප්‍රේ කරනකොට මම දැක්කා ඒකේ වයිපර් එක වැඩ කරන්නේ. මේ කොළඹ මහනගර සභාව කොහොමත් ආණ්ඩුවට බලය පිටවන්න ඉඩක් නැහැ. බොහොම පැහැදිලිව කියනවා කොළඹ නගර සභාවේ බලය සමගි ජන බලවේගයත් එක්ක සියලු දකුණු කඳවුර නියෝජනය කර කණ්ඩායමකට අපිට පොතේ හැටියට නම් කිසි සැකයක් තියාගන්න එපා 16 වෙනිදා නගරාධිපතිව වාඩි වෙන්නේ අපි විපක්ෂයෙන් ඉදිරිපත් කරන නගරාධිපතිවරයා අපේක්ෂකයා තමයි කොළඹ නගර සභාවේ බලය පිටවන්නේ. අනිවාර්යයෙන්ම අපි නගරාධිපතිවරයෙක් අපි නම් කරනවා රහස් ඡන්දයේදී අපි ජයග්‍රහණය කරන්නේ. රහස් ඡන්දයේදී අපි ජයග්‍රහණය. මට කැමැත්ත පළ කරලා තියෙනවා ආවල් වීසා සරුක් මැතිතුමා පුරපති අපේක්ෂක හැටියට ඉදිරියපත් වෙනවා නම් අපේ සහයෝගය දෙන්න කැමතියි කියලා. ඊට අමතරව අපි සීක්‍රට් බැලට් එහෙම නැත්නම් රහස්‍ය ඡන්දයකට යනවා නම් අමතරව මාලිමාවේ ඡන්දත් අපිට ලබා ගන්න පුළුවන් කියන කාරණාව මේ අවස්ථාවේ කියන්න කැමතියි. විපතක් නේ වෙලා තියෙන්නේ. අවුලක් නැහැ ඉතින්. ඒ වුණාට අර කලින් කෝස් එකක් දෙකක් කරලා තිබුණා නම් වැඩේ ටිකක් ලේසි. ආසල්ලයක් ගන්න ඕනේ. හිතුවේ නෑනේ කීයටවත් මේ වගේ දෙයක් වෙයි කියලා. මේ මම උඹලට පොඩි පණිවිඩයක් දෙන්න. කැරම් ගැහුවා වගේ නෙමෙයි. මේ වගේ අතේ පයේ දෑතේ රස්සාවක් පුරු කරගෙන තියාගනින්න අතට. මොකක් හරි කෝස් එකක් කරපල්ලා. එහෙම නැතිනම් මේ ඔය ගලක් දෙකක් කඩන්න මිටිය හරි අතට හුරු කරගනින්න. තේරුණාද? අදට වැඩ ඉවරයි. මං යනවා නිදා ගන්න. එහෙනම් ගුඩ් නයිට්. වතුර මගින් ස්ප්‍රේ කරලා ඒක පිළිගන්න එක. අන්න ඒක ස්ප්‍රේ කරනකොට මම දැක්කා ඒකේ වයිපර් එක වැඩ කරන්නේත් නැහැ. වතුර මගින් ස්ප්‍රේ කරලා ඒක පිළිගන්න එක. අන්න ඒක ස්ප්‍රේ කරනකොට මම දැක්කා ඒකේ වයිපර් එක වැඩ කරන්නේත් නැහැ. කවුද බම්මු? ඇත්ත කියපන්. ඔබ ගෙදර තියන් ඉන්න වයිපරේ හරියට වැඩ කරන්නේ නැහැ නේද? ඒක නේද මගේ පිටින් යවන්නේ. මගේ වයිපරේ නම් හොඳට වැඩ. ඉමෝෂනල් ඩෑමේජ්. මේක රීකන්ඩිෂන් වුණාම කොච්චරක් මේක රීකන්ඩිෂන්ද කියලා බලා ගන්න පුළුවන්. මේක එන්ජින් එක බෝර් කරලා තියෙනවද මොනවද කියලා තින්නේ. රට හරගෙක්නේ බං. කොහොම නෙමේ කොහොම කිව්වත් මල්ලිට ජනාධිපති සභාව හම්බ වෙන්නේ නැහැ. අන්තිමට 17 දෙනෙක්ගෙන් යුතු වෛද්‍ය කමිටුවක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපොයින්ට් කරලා තමයි මල්ලිට ලෙඩක් නැහැ කියලා හොයාගත්තේ. ඒක හැම විශේෂඥයම හිටියා ප්‍රසව සහ නාරි ඇරනකොට. එකට එක්කහුවෙලා හැදුවා රාජපක්ෂලගේ පවුල් පරපුර රැකගන්න බොඩිගාඩ් කෙනෙක්. පොඩ හිතලා බලන්න. මේ රාජපක්ෂලා රකින්න ආණ්ඩුවක් බිහි කරන්නද ලක්ෂ සංඛ්‍යාත ජනතාව මහපාරට බැස්සේ. දැන් මං අහන්න කැමතියි තමුන්නාන්සලාගේ. දැන් හැමෝම පිළිගන්නව නේද? රට විනාශ කරේ රාජපක්ෂලා කියලා. පිළිගන්නව නේද? සම්පූර්ණත්. පිළිගන්නව නේද? නැත්ද පිළිගන්නේ නැද්ද? පිළිගන්න. එහෙමනම් මිත්‍රවරුනි මේ කරලා තියෙන්නේ මූල්‍ය අපරාධයක්. ඒ මූල්‍ය අපරාධයට රාජපක්ෂ පවුල් පරපුර වග කියන්නට ඕන. සමගි ජන බලවේග රජයක් තුල මූල්‍ය අපරාධ තුලින් රට බංකොලොත් කරපු මේ හොර පවුල් 70 අනිවාර්යෙන්ම අධිකරණය හමුවට ගෙනෙනවා. කට ඇරියොත් බොරු කියන්නේ. සභාපතිතුමනි අපේ ජනතාව ඡන්දය දීලා තියෙන්නේ අවුරුදු මාස 60කට. මාස 60කට අපි පත් වෙලා තිබේ. දැන් මාස 4න් ඔක්කොම කරාම ඉතිරි මාස 56 මොනවද කරන්නේ? ස්නූකර් ගහන්නද? මේ රට කෑවේ මේ පොහොට්ටු ආණ්ඩුව. ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව.
දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි ආපහු නැගිටින්න. සිරියම සාරා. ජනාධිපතිවරණයේදී 57යි ගත්ත විපක්ෂය අනුර සහෝදරය ගත්තේ 43යි. ජනාධිපති වුණා. තමුන්නාසල තමයි වැරද්ද කරගත්තේ. ඉදා එකතු වුණා නම් මේ දේ වෙන්නේ නැහැ. ඒ වගේම මැතිවරණයේදී මුලින් මැතිවරණය තිබ්බනම් ජනාධිපතිතුමා අනුර මේ හිතන්නේ නැද්ද ජයග්‍රහණය කරනවා කියලා මහ මැතිවරණය තිබ්බනම් මෙච්චර බලයක් එන්නේ නැහැ නේ මාලිමාවට. ඉතින් මේ තමන්ගේ ඔක්කොම ඒ තුරුම්පු ඔක්කොම නැති වෙලා දැන් මේ කොළඹ මහනගර සභාවට එකතු වෙනවා. මේකත් කරගෙන යන්න දෙන්නකො දැන් හිඟන්නගේ පාත්‍රයට එනුරාලා වගේ ඔගොල්ලෝ වහනව නෙමෙයි. You naughty. මේක හරි නරකයි. දැන් එකට හිටපු මේ නයි මුගටි වගේ මේගොල්ලෝ මරාගත්ත 37 නායක ජනාධිපතිවරණයේදී නොගිය පැත්තක් නැහැ. ඉතින් ඒ වගේ පැති මාරු වෙච්ච මේ ඒ කියන්නේ මේ නයි මුගටි මරාගත්ත අනුර සහෝදරයලාට නෙමෙයිනේ ඕගොල්ලන්ගේ විවේචනේ වැඩිපුරම විවේචනේ ඕගොල්ලෝනේ මරාගත්තේ අර කාගෙන ගියේ. එහෙම කරන්න එපා. පවුනේ. බුදුබල අනිවාර්යෙන්ම හදනවද විපක්ෂයේ විදියට කොළඹ? අනිවාර්යයෙන් මේ රටේ ජනතාව විපක්ෂයට බහුතර බලය දුන්න පළාත් පාලන ආයතනවල විපක්ෂයක් අහුවෙලා ඒ වගේ පාලන බලය ගන්න. අනිත් කොහොමද 48ක් තියාගෙන ඒගොල්ල කොළඹ නගර සභාවේ බලය ගන්නෙ? ඔබතුමාලට කීයද? අපිට තියෙන 29. මේ සැරේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි කොළඹ මහනගර සභාවේ බලය පිහිටවනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජන බලවේගයේ මූලිකත්වයේගෙන මේ සාකච්ඡාවල් සිදු වෙනවා. අනිවාර්යයෙන්ම කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක් විපක්ෂයේ බහුතරයේ තියෙන පළාත් පාලන ගණනාවක් බලය ලබා ගන්න අපිට හැකි වෙනවා. ඇත්තයකෝ කොළඹ නගර සභාවේ බලය ආණ්ඩුව ගන්නවා කියලා කියනවා. කොළඹ මහනගර සභාවේ බලය ආණ්ඩුව එම හිතනවා ඇති. ඒක හිතන්නේ ඒගොල්ලන්ට ඉඩ තියෙනවානේ. නිසා අපේ අපේක්ෂකයා පැහැදිලිවම මේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට පත් වෙනවා. ටොම්පචි. ඉතින් මේක සාකච්ඡා කරලා තියෙනවා. අපි සභාව පිහිටවන්න හදනවා කොළඹ නගර සභාව. අනිවාර්යයෙන්ම අපි නගරාධිපතිවරයෙක් අපි නම් කරනවා රහස් ඡන්දයේදී අපි ජයග්‍රහණය කරන්න. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. කොළඹ මහනගර සභාව කොහොමත් ආණ්ඩුවට බලය පිහිටවන්න ඉඩක් නැහැ. බොහොම පැහැදිලිව කියනවා කොළඹ නගර සභාවේ බලය සමගි ජන බලවේගයත් එක්ක සියලු දකුණු කඳවුර නියෝජනය කර කණ්ඩායමකට පිහිටුවා. පොතේ හැටියට නම් කිසි සැකයක් තියාගන්න එපා 16 වෙනිදා නගරාධිපතිව වාඩි වෙන්නේ අපි විපක්ෂයෙන් ඉදිරිපත් කරන නගරාධිපතිවරයා අපේක්ෂකයා තමයි කොළඹ නගර සභාවේ බලය පිහිටවන්නේ. මම හිතන්නේ අපිට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ බලවේග වලට මේ බලය පිහිටීම සඳහා සම්පූර්ණ ශක්තිය තියෙනවා. ආණ්ඩුවේ පත් වෙලා ආපු උදවියත් බොහෝ දෙනෙක් අපි ඉදිරිපත් කරන අපේක්ෂකයාට ඡන්දය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. විපක්ෂයේ ඒකාබද්ධව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් එක්ක කොළඹ නගර සභාව පිහිටවන්න අපි කටයුතු කරනවා. ජනාධිපති වෙන්නේ සජම කෙනෙක්. චිරම සජම කෙනෙක්. අපි මේ ආණ්ඩුවට කියනවා හැකියක්මනින් නගර සභාවේ මංගල රැස්වීම කැදවන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම පක්ෂත් එක්ක සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා අපේ බලය කරන්න. කාටද කොළඹ නගර සභාව? කොළඹ අපි ගන්නවා. ජනාධිපතිතුමා මොනතරම් තර්ජන ගර්ජන කෙරුවා වුණත් අපි ඒවට බය නැහැ. අපි අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සියලුම විපක්ෂයේ බලවේග ඒකරාශී කරලා අපි වල බලය පිහිටවමු. විපක්ෂී කණ්ඩායම විසින් අත්පත් කරනවා. නිසකව මනුනේද? සියලු කණ්ඩායම් සූදානම් කොළඹ බලය පිහිටවන්න. අනිවාර්යයෙන්ම කොළඹ නගරයේ බලය ඒකාබද්ධ විපක්ෂයක තුල පිහිටවනවා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය. ඉතාමත් පැහැදිලිව අපි විපක්ෂයේ කණ්ඩායමකට බලය ලබා දෙන්න පුජ්‍යන එක්සත් පෙරමුණේදී අපි සූදානම්. අපි කියනවා කොළඹ නගර සභාවේ අහසට නගින්නේ පොදු එලියක් මිසක් රතු දුකේ මිත්තණියගේ වස්ත්‍රය. දැන් ඉදිරියේදී තියෙන්නේ ජනතාව අතරට යන ඡන්දයක් නෙවෙයි. മന്ത്രിවරුන් අතර තියෙන ඡන්දයක් තියෙන්නේ සභාවේ. ඒ മന്ത്രിවරු හැම පක්ෂෙම නියෝජිතය මට කැමැත්ත පළ කරලා තියෙනවා. ආවල් රීසා සරුක් මැතිතුමා පුරපති අපේක්ෂක හැටියට ඉදිරියපත් වෙනවා නම් අපේ සහයෝගය දෙන්න කැමතියි කියලා. ඊට අමතරව අපි සීක්‍රට් බැලට් එහෙම නැත්නම් රහස්‍ය ඡන්දයකට යනවා නම් අමතරව මාලිමාවේ ඡන්දත් අපිට ලබා ගන්න පුළුවන් කියන කාරණාව මේ අවස්ථාවේ කියන්න කැමතියි. හරි ලස්සනයි. very good.
ඡන්ද 61.54කින් අපි පෙරදුනා. ඉතින් ඒගොල්ලෝ මේ දවස් ගානක් තිස්සේ පළවත්තට ගෙන්නගෙන සාකච්ඡා කරානේ. ඉතින් ඒ රාජ්‍ය ඡන්දකට යනවයි කියනකොටම අපිට සැකයක් මතුවුණා. ඉතින් කොහොම හරි වෙන්න ඕන දේ වුණා. අපි ඉදිරියේදී අපි බොහොම විමසිල්ලෙන් බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නවා නගරාධිපතිතුමියගේ ක්‍රියාකලාපය පිළිබඳව. සමගි ජනබලවේග කොහොම හරි නගරාධිපති ධූරය ගන්නකො කොළඹ. බැරි වුණා. අපි ගන්නවා ඉස්සරහට ගන්නවා අපි. ඔව්. අපි ඉතින් ආණ්ඩු බලෙමින් ඉන්න ඕනේ කියන එක නෙවෙයි දේශපාලන කරද්දී විපක්ෂ නියෝජනය කරන්න ඕනේ.